හායි යාළුවනේ good morning. කොහොමද ඔයාලට? මම අද ගෙදර මගේ තුන පාදන හැටි ඔයාලට පෙන්නන්න හදන්නේ. මං කරන්නේ ඇට වර්ග ගෙනල්ලා ඒවා හොඳට හොදලා වැලි අයින් කරලා අවුවේ වේලනවා. වේලලා කන්ටේනර් කරලා තියලා සතියකට සැරයක් මගේ විදියට මං තුන පහ හදා ගන්නවා. මං කඩෙන් නම් ඇත්තටම ගේන්නේ නැහැ. මෙහෙමයි මං හදන්නේ. මම මේ වගේ කරපිංච දානවා. හරිද? මේ කරපිංච වේලලා මේ ඉතින් චුට්ටක් කළු වෙනවා. මම මේ වගේ මෙෂුව කප් එකක් ගන්නවා. මම මේ මෙෂුව කප් එක අරගෙන මේ වගේ මේ කොත්තමල්ලි දැන් මේ වගේ හතරක් දා ගන්නවා. 1යි 2යි 3යි 4යි. මේ හතරක් දාගත්ත මේ මෙෂුව කප් එක මේක 125 ml කියන්නේ half cup. මම මේ කොත්තමල්ලි ගෙනල්ලා මේ කොත්තමල්ලි වර්ගේ හොඳ එක. කොත්තමල්ලි වර්ග දෙකක් තියෙනවා කඩේ. මේක චුට්ටක් ගණන් ඒ වුණාට මේක හරි සුවඳයි රසයි. ඒ කොත්තමල්ලි හතරට මම සූදුරු දාන්නේ මේ කප්, ඒ කියන්නේ මේ මෙෂුව කප් එකකින්ම 2යි. මේ වගේ මෙෂුව කප් එකකින් 1යි. මෙෂුව කප් එකකින් 2යි. එච්චරයි මම දාන්නේ. ඒ තමයි ප්‍රමාණය. මේ සූදුරුත් මම මේ කඩෙන් ගෙනල්ලා මේ හොදලා වේලලා මේ තියලා තමයි මේ දැන් ගන්නෙ. ඊට පස්සේ මහදුරු. ඒවා මං ගන්නෙ මේ මෙෂුව කප් එකකින්ම 1යි. කොත්තමල්ලි 4යි, සූදුරු 2යි, මේ මහදුරු 1යි. මෙහෙම දාන්නේ. මම දැන් කරපිංචනේ දැන් අර දුරු ඒවා වෙනම තියලා මේ වෙනම මේ මම ඒකට කුරුදු පොතු ටිකකුත් ඇඩ් කරනවා මගේ මේ කරපිංච ටිකට. ඊට පස්සේ මේ වගේ රාම්පි චුට්ටකුත් ඇඩ් කරනවා. මේ වගේ සේර මම මේ සේර අර කඳෙන් පොත්ත ගලවලා ගන්න බැදෙන්නේ නැහැ. නැත්නම් මේ වගේ පොත්ත ගැලවුවම බැදෙනවා. එතකොට ඒකට මම මේ වගේ කරාබු නැටි මෙතන 10ක් 12ක් තියෙනවා. කරාබු නැටි 10ක් 12ක් දානවා. ඊට පස්සේ මේ වගේ පොඩ්ඩක් ගම්බිරිස් චුට්ටක් දානවා මේකටම. ඊට පස්සේ මම ඔයාලා දන්නවද මම මේකට මේ කඩල පරිප්පු, මේ තමයි මේ අබ, මේ මුං ඇට, මේ කරද මුංගු ඇට 10ක් විතර ඒව දානවා. මේකටම දානවා. හදලා බලන්නකො මේ විදිහට මෙහෙම දා ගන්නවා. ඊට පස්සේ මේ උළුහාලුත් ඒකටම මම දානවා මෙහෙම. මේ විදිහට මේ උඳු ඇට ටිකකුත් දානවා මෙහෙම ටිකක්. ඊට පස්සේ මේ වගේ හාල් ටිකක් සුදු හාල්, තනි සුදු හාල් මේ ටිකක් දාන මොකද දන්නවද? අර උකු ගතිය ගන්න, සුවඳ ගන්න. මේවා තමයි ඉතින් මේවා හැමෝම කියලා දෙන්නේ නැහැ. මම ඉතින් දානවා මේ තමයි 3-5 ඇට ටික. ඒ ටික මම වෙනම බදින්නේ. මේ ටික අර ගන්න නිසා අර ටික පිච්චෙන හින්දා මම මේ ටික ඉස්සෙල්ලා බදලා ගන්නෙ. ඔය වගේ සෝස් non stick pan එක මම ලිපෙන් තියලා අරගන්නවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලම බදින්නේ මේ කොත්තමල්ලි දුරු ඒ වර්ග ටික මම මේ ඉස්සෙල්ලා බදිනවා. අර ටික මික්ස් කරන්නේ. මොකද එතකොට මේ අර ටික බැදෙන්න හොරයි. මේ ටික ඉතින් ටක් ගාලා බැදෙනවනේ. ඉස්සෙල්ලා මේ ටික මම බදිනවා. මෙහෙම හොඳට මේ කවලම් කරනවා. මේ කරට කට ගාලා සද්ද එන්නේ. අර දුරු ඇට එහෙම බැදෙන සද්දේ. මෙහෙම හොඳට කවලම් කරනවා. මේ දැන් ටිකක් අර මේ පාට ටික වෙනස් වෙගෙන ඉන්නේ. උනාට බැදිලා නෑ තාම. මෙහෙමනේ ගොඩක් කලුවට නෙමෙයිනේ හදන්නේ. 3-5 වුණාම ටිකක් අර දුඹුරුම වෙන්නේ නැහැ. ඉතින් කහ පාටටත් හුරු වෙන්න තියෙන්නේ. මේක මම ඉතින් හැම කරියකටම දාන්නේ නැහැ. මොකද මේකට ඇඩ් කරන්නේ වනුව. තව දෙයක් තමයි මේක මම මස් මාළු වලට එහෙම දානකොට මම මේක කුඩු කරලා තියෙනව ටිකක් ආයෙ බදිනවා. ඒ කියන්නේ කුඩු ටිකක් ආයෙ කබලේ රත් කරලා තමයි දැන් උතර කළු වෙනවනේ. මේකට මම මොනවා හැමදේම ඇඩ් කරා ඉතින්. එහෙමයි සමහර ভেජිටබල් හදනකොට අර ගොඩාක් කඩු 3-5 දාන්නේ නැහැ. ඒක නිසා මම මේක දුඹුරු පාටම කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයට රත් කරලා ගන්නවා. මම අද මේ පොලොස් කැටයක් හදන්න හිතාගෙන ඉන්නේ. ඒක රතු පාට පොලොස් වර්ගයක්. ඒ කියන්නේ ටක් ගාලා කුක් වෙනවා. රතුම රතු හරි රසයි ඒ පොලොස් වර්ගෙ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද පොලොස් වෙන හැටි. මගේ විදියටයි මම කොපි කරලා නම් නෙමෙයි.
මගේ විදියට පොලොස් my style food නේ ඉතින්. මේ දැන් බෙදලා ඇති ළමයි. දැන් මේක මේ මම වෙන භාජනයකට මම මාරු කරලා මේ නිවෙන්න තියනවා. ඊට ගමන් අනිත් අර ටිකක් අයිය පහේ ටික බදින්න හදන්නේ. දැන් මම ටිකෙන් බා ගන්න හදන්නේ ළමයි. මේ විදිහට මම ටිකෙන් අයින් කර ගන්නවා. දැන් ළමයි මම ඒකට අර මම පස්සේ දාගත්තේ කරපිංචා රම්පේ ඒ ටික මෙහෙම දාලා ඒ ටික වෙනම බෙදලා මේ ගන්න ඕන ටිකක්. ඒක බෙදෙන්න ඕනනේ. මේවා ටිකක් ගන්න නිසා අරකට දැම්මම බෙදෙන හොර නිසා මම මේවා වෙනම බෙදලා ගන්න මෙහෙම. හොඳට බදින්න ඕනේ මේ ටික. මේ දැන් ටික ටික බෙදෙනවා. මේවා ටිකක් අර වෙලා යන හින්දා මේ හොඳට මේ වගේ හැඳි ගන්න ඕනේ ඉතින් බෙදෙන්නේ. කුරුඳු පොතුවේම ටිකක් හයියයි. කරපිංචා නම් ටක් ගාලා මේ බෙදෙනවා. කුරුඳු පොතු කරදමුංගු කරාබුනේ ඒවා ටිකක් හයිය නිසා බෙදෙන්න වෙලා යනවා. ඉතින් බෙදලා මේ අමුතු කාර්යය හැම බෙදලා මේ තරස් ගාලා හද්දේ එනවා මේ බෙදලා. දැන් ඒක හායි ළමයි. දැන් මං ඔයාලට පෙන්නන්න මම හදන විශේෂ උළුහාල් කුඩු එක. ඒක කුඩුත් නෙවෙයි මම කෑලි කරලා ගන්න. ඇත්තට මේක හරි ගුණයි. මොකද මං කරපිංච දානවා, රම්පේ දානවා. උළුහාල් ටික ටිකක් බෙදලා ඒක ප්‍රමාණයකට අඹරලා මම දාලා තියෙන හොරිම සුවඳයි. ඒ කියන්නේ එකෙන් චුට්ටක් දැම්ම හරිම රසයි. මේ විදිහට පෑන් එකක් කියලා එක රත් වෙනකොට මම මේ හොදලා මේ වේලලා තියෙන මේ උළුහාල් මෙහෙම දා ගන්නවා ටිකක්. මේ ගොඩක් තියෙන ඔක්කොම දාන්න මොකද මම තම්බල බොනවනේ. මේ උළුහාල් ටිකක් දාලා ඒකට මම මෙහෙම කරපිංච ටිකක් මේ කරපිංච දාන්න ඕනේ. දාලා ඊට පස්සේ ඔකට රම්පේ කුඩ ටිකක් දාන්න ඕනේ. සුවඳ එන්න බැදෙනකොට ඕෆ් කරන්න ඕනේ. මේ මෙහෙම චූටි වෙන කඩන්න ඕනේ රම්පේ මේ විදියට. රම්පේ කඩලා රම්පේ දානවා. මේ විදියට හොඳට බැදෙනකම් මේක හොඳට කවලා ගන්න. මේක විශේෂයෙන්ම හදන්නේ මේක දැම්මහම අර සමහර වට පොඩු ඊට පස්සේ පතවල හරිප්පු කරි මේකෙන් ටිකක් දැම්මම මේක හරි සුවඳයි දැන් බැදෙනකොට. හොඳනේ මම හරි ආසයි. මේ බලන්න දැන් උළුහාල් ටික මේ බැදෙනවා. මොර සුවඳයි. ඉතින් බත් කන්න හිතෙනවා. හරි සුවඳයි යන්නේ. හරි සුවඳයි. මේ අම්බරේ චුට්ටක් අම්බරුවත් හරි සුවඳයි ඉතින්. ඇත්තට මං කඩේ තියෙන දේවල් නම් පාවිච්චි කරන්නේ මං ඒ වගේ රැස් යනවා. කුඩු කරලා ගොඩක් දවස් තියලා තියෙනවා. අපි දන්නේ නැහැ හොදලා වදිනවද කියලා. ඉතින් අපි මේ වෙනම මෙහෙම හොදලා පිරිසිදු කරලා ගත්තොත් අපිට හිතට හොඳයි නේද? මේ බලන්න ගයිස් මං හදාගත්ත 3-5 ටික මේ ටික ඇත්තටම හරිම වටිනවා. ඔයාලා කියන්නේ මාරම සුවඳයි මේ ටික මට. ඉතින් මම අර කඩෙන් ගත්තාම සමහර වෙලාවට 3-5 කුඩු වල සුවඳ නැහැනේ. ඒනොට මේකේ මාර සුවඳක් මාර ටේස්ට් එකක් තියෙනවා. ඔයාලා try කරලා බලන්න මං කියන දේ ඇත්තද කියලා. හොඳට කන්ටේනර් එක සීල් කරලා දාලා මේක සතියක් හෝ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. සතියෙන් සතියට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ළමයි තියෙන පිරිසිදුකම. මේ බලන්නකෝ. මෙතන ගොඩාක් තියෙනවා. මට මාසෙකටවත් ඇති. මේ ෂෝක් මේ සුවඳම් මාර සුවඳයි. දැන් මේ ටික මේ අඹරපු ගමන් දාන්නේ මම මේ මොකද මේක එතකොට කන්ටේනර් එකේ රත් වෙනවනේ. මෙහෙම ටිකක් අපි හොඳට කවලම් කරලා මේක ටිකක් නිවෙන්න තියන්න ඕන. ටිකක් අර බ්ලෙන්ඩරේ ඇඹරිලා රත් වෙලානේ. චුට්ටක් මෙහෙම නිවෙන්න තියලා අපි පොලොස් කපමු. මේ පොලොස් කපලා දාන වතුරකට මම මෙහෙම තෙල් බින්දුවක් දාගන්න. එතකොට පොලොස් කෑ ටික මේ එකට ඇලෙන්නේ නැහැ. කොහල ගතිය යනවා. දැන් අපි පොලොස් කපමු. මේ මගේ විදිය. මම ලේසියට කපන්නේ මෙහෙම. මම මෙහෙම කරලා කපන්නේ. එතකොට හරි ලේසි කපා ගන්න මේක. රවුමට පොත් ඇර යන්න තියෙන්නේ. මේ රවුම් කපා ගන්නවා. ඒකට අර කට්ට ලේසි කපා ගන්න මෙහෙම. මේ විදියට පෙති කපලා ඒ පෙති මේ විදියට මේව ටටක් ගාලා රහින්න ලේසි. මේ බලන්න මේ විදියට මේ ඉක්මනින්ම පොලොස් එකේ පොත්ත රහ ගන්න පුළුවන්. ගෙඩිය පිටින් රහ ඉන්නකොට හරි අමාරු යන්නේ මේ. විනාඩි 5යි. 5 මිනිත්. මේ විදියට තිබ්බා. මෙහෙම කැපුවා.
මේක මෙතනින් අයින් කරා. මේක මෙතනින් අයින් කරා. එහෙම කැපුවා. එහෙම කැපුවා. එහෙම කැපුවා. ෆිනිෂ්. මේ විදිහට පොලොස් ටික හොඳට හොදලා කපලා හොදලා අරගෙන තියෙනවා. මම පහේ දාලා පෙන්නන්නම්. දැන් ළමයි මේ වගේ මැටි හටයක් ලිපෙන් තියන්න ඕන. මම මේ ගෑස් ලිපේ දැනට තිබ්බේ මුල හදාගන්න. මම මේක තියන්නේ අනිවාර්යයෙන්ම දර ලිපේ. මේ වගේ ලිපෙන් තියලා මෙහෙම තෙල් ටිකක් දාගෙන ඉස්සර වෙලා අපි හදාගන්න ඕනේ රසට. මෙහෙම තෙල් ටිකක් දාලා ඊට පස්සේ වගේ අර මංජුසාව කුරුඳු පොට්ටු කරාබු නැටි දුරු ඇට උළුහාලේ මේකේ තියෙන ගොඩක් දේවල් ඒ ටික මෙහෙම දා ගන්න ඕන මේකට බැදෙන්න. ඊට පස්සේ මම මේ ඇඩ් කරන මගේ රම්ප කරපිංච ටිකත් මේ විදියට. ඊට පස්සේ මෙහෙම රතුළු තේ වෙන විදියට දානවා. ඊට පස්සේ ඉඟුරු හුදුරු උනුත් මේ විදියට දානවා කලල ටිකක්. මේක කවලම් කරලා මේක හොඳට බැදෙන්න අරිනවා. ඊට පස්සේ දැන් මේ විදියට ඇඩ් කර ගන්නවා. දැන් මම මේ වෙනා මේ බෙදපු මිරිස් ටික. ඊට පස්සේ ඒ වගේම මේ රතු මිරිස් කුඩු ටිකක් දානවා බෙදෙන්න මම තෙලට. මෙහෙම ටිකක් සැරට ඉපත් හොඳයි. මේ ඊට පස්සේ කහ ටිකක් ඊට පස්සේ මේ මම හදපු විශේෂ තුන පහක දැන් මේ ඒන් ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් දාලා මේ හොඳට කවලම් කරන්න ඕනේ මේ විදියට හොඳට කවලම් කරන්න ඕනේ. හොඳට කවලම් කරලා මේ වගේ පොල් කිරි මිටි කිරි ඇඩ් කරන්න ඕනේ මෙහෙම කරන්න. කරලා ඒකට ලුණු ටිකක් ඇඩ් කරන්න ඕනේ. මෙහෙම ලුණු ඇඩ් කරලා අපි කපාගත්ත පොලොස් කෑලි ටික මෙහෙම ඇඩ් කරන්න. තව පොල් කිරි දාන්න ඕන. මුල ටික. ඒ තමයි මික්සර් වෙලා මම මේ විදිහට හදා ගන්නවා. මේක කළා ඊට පස්සේ ලිපෙන් ගෙන හිටන මේ දර ලිපට ගෙන තියන්නේ මේක ලස්සනට ඉදෙන්න මේ පොල් කිරි දාලා ඔක්කොම කළා මේ ෆයිනල් ලුක් එක. දැන් මේක දර ලිපෙන් තියලා හිමින් ඉඳවන්න ඕන. මෙන්න යාළුවනි මම හදපු තුන පහ මෙන්න මේ වගේ කන්ටේනර් එකකට දාලා මේ මගේ පරණ ටිකක් තියෙනවා ඒ ටිකට දාන්න මේ වීදුරුවට තමයි මම දාගන්නේ. මම මේ හදිස්සිය මට මේ බදා ගන්න යන්න ඕනේ ඉස්කෝලේට. ඉතින් මේ වැඩත් කරන ගමන් ඒවත් කරන්න ඕනේනේ. ඉක්මනට ස්කූල් එකට යනකොට 12 වෙනකොට මේ වගේ දාලා මෙහෙම හොඳට සීල් කරලා මෙහෙම තියලා මේ දැන් මේක මම මෙහෙම වහලා මේ තියනවා.